හලෝ මේ තියෙන අපේ තායිලන්ඩ් ටුවර් එකේ මිනි ව්ලොග් එක. ඉතින් එයාපෝට් එකේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්ත නිසා අපිට ටයිම් එක තිබුණා. ඒක නිසා අපි ඩියුටි ෆ්‍රී එකේ පොඩි වෙලාවක් හිටියා. ඊට පස්සේ අපිට මලේසියා වලින් ට්‍රාන්සිට් එකක් තිබුණා. එතකොට අපි දැන් මේ ඉන්නේ මලේසියා වල ඩියුටි ෆ්‍රී එකේ. අපිට එතනත් පොඩි ටයිම් එකක් තිබුණ නිසා අපි එතනත් පොඩි වෙලාවක් හිටියා. ඉතින් අපි ඩියුටි ෆ්‍රී එකේ ටිකක් වැඩියෙන් ටයිම් එක ගත්ත නිසා අපිට බෝඩින් ටයිම් එකත් ලඟ වුණා. දැන් අපි මේ බෝඩින් එක යන ගමන් තමයි ඉන්නේ. තමයි මිවිලි ස්ක්‍රීන්ස් එයාපෝට් එකේ හැම තැනකම වගේ තියෙනවා. එතකොට අපිට ලීසියෙන්ම අපේ ගේට් නම්බර් එක වගේම අපේ ගේට් එක ඕපන් වෙලාද තියෙන්නේ කියලාත් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ ගේට් එක ඕපන් වෙලා තියෙන නිසා අපි බෝඩින් වෙන්න යන ගමන් ඉන්නේ. දැන් තමයි ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ. එතකොට නම් පොඩ්ඩක් බය හිතුණා. ඊට පස්සේ ඒක නෝමල් වෙනවා. පොඩ්ඩක් කන් දෙක නම් බ්ලොක් වුණා එතකොට. ඒ වගේම තමයි අපේ ෆ්ලයිට් එක රෑ තිබුණේ. ඒක මාරම ඉන්ට්‍රස්ටිං. මොකද හැම තැනකම ලයිට්ස් දාලා පුදුම ලස්සනක් තියෙන්නේ. දැන් ඔයාලට පේන්නේ මේ හරිම ලස්සන විදිහට හැම තැනකම ලයිට්ස් දාලා හරිම ඉන්ට්‍රස්ටිං. මෙන්න මේ විදිහට තමයි අපිට උදේට පේන්නේ. වින්ඩෝ සීට් එකෙන් එළිය බලනකොට හරිම ලස්සනයි. දැන් අපි ලෑන්ඩ් කරන්න ලං වෙලා තමයි ඉන්නේ. අපි බලමු ලෑන්ඩ් කරනකොට මොන විදිහද කියලා. දැන් ඔයාලා ටේක් ඔෆ් කරනකොට දැක්කනේ මොන විදිහද කියලා. ලෑන්ඩ් කරනකොටත් ඒ විදිහම තමයි. දැන් බැංකොක් වලට ලෑන්ඩ් කරන්න තමයි යන්නේ. ඉතින් දැන් තමයි අපි බැංකොක් එයාපෝට් එකේ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන හොටෙල් එකට චෙක් ඉන් වෙන්න යන්නේ. ඊට පස්සේ මොකද උනේ කියලා තවත් වීඩියෝ එකකින් අරගෙන එන්න. ෆලෝ කරලා තියාගන්න. Thanks for watching.